හායි ගොඩක් කාලෙකට පස්සේ ඔන්න එලින බබාගේ වීඩියෝ එකක් අරගෙන ආවා. අද අපි එලින බබාට අවුරුදු 1.5 වැක්සින් එක දුන්නා. එලින ටිකෙන් ටික ලොකු වෙලා අපිට දැනුනෙත් නැහැ. මේ අවුරුදු 1.5 නැත්නම් මාස 18 ඉඳන් ත්‍රිත්ව එන්නත ගොඩක් බබාලට අමාරු වෙනවා කියලා තමයි අහලා තිබ්බේ. ඉතින් අපි ගොඩක් බයෙන් තමයි හිටියේ. මේ ත්‍රිත්ව එන්නත දෙන්නේ ගලගණ්ඩය, කක්කා කැස්ස, පිට ගැස්ම යන රෝගවලින් ආරක්ෂා වෙන්න. මේ වැක්සින් එක දෙන්න කලින් විටමින් A හෙමත් දුන්නා. වැක්සින් එක දුන්නට පස්සේ ඒ අත තලන්න, පොඩි කරන්න, තවන්න වගේ දේවල් කරන්න හොඳ නැහැ. ඒ වගේම අපි නම් වැක්සින් එක අරන් ගෙදර ඇවිත් දරුවට උණ මතු වෙන කලින්ම පැන්ඩෝල් සිරප් එක දුන්නා. හැබැයි කියන්නේ නම් උණ මතු වුණොත් විතරක් පැන්ඩෝල් සිරප් එක දෙන්න කියලා. දවස් 3ක් විතර යනකම් ගොඩක් බබාලට උණ තියේවි කියලා මිඩ්වයිෆ් එහෙම කිව්වා. ඒත් අපේ එලීනා දවස් 1.5 විතර රිකවර් වුණා. හේතුව අපි එයාව ඒ තරමටම පරිස්සම් කරපු නිසා වෙන්න ඇති. මේ වගේ තවත් වීඩියෝකින් අපි නැවත හමුවෙමු. ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න.